යන්නේ ක්ලාස් එක. අයියෝ මම හිතුවේ මෙයා ගිය අවුරුද්දෙන් පස්සේ ප්‍රශ්න අහන එක නවත්තයි කියලා. එහෙම කරන්නේ කොහොමද? මොකද ඉතින් ඔයාලට ප්‍රශ්න අහන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් අනේ ප්‍රශ්න අහුවම අපි නොදන්න දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. අහන්නකෝ. ඔයා අහලා තියෙනවද ඔක්ටෝපඩා කියන විද්‍යාත්මක නමෙන් හඳුන්වන්නේ කවුද කියලා? ඔක්ටෝපඩා? කවුද ඒ? එහෙම සතෙක් අහලා නැහැ. මම කියන්නේ ආයේ විද්‍යාත්මක නම. ඔක්ටෝපඩා. එයාගේ ඉංග්‍රීසි නමත් ඔය නමට සමානයි. ඔයා කියන්නේ ඔක්ටෝපස් කන්ද? දැන් ඔයා හරි ස්මාර්ට් නේ. ඒ කියන්නේ උත්තරේ හරිද? ඔව්. බූවල්ල තමයි උත්තරේ. බූවල්ලට අඬුවටක් තියෙනව නේද? ඔව්. ඒ වගේම යාළුවට හදවත් තුනකුත් තියෙනවලු. හදවත් තුනක්? ඔව්. මා පොතක් කියවද්දි තමයි ඒක දැනගත්තේ. විදින අද අපි ක්‍රාෆ්ට් වලට පෙන්නන්නේ බූවල්ලෙක් හදන හැටි නේද? හැබැයි මෙයාට හදවත් තුනක් නෑ. ඔව් ඒක ඇත්ත. මොකද මෙයා හදලා තියෙන්නේ ක්ලේ වලින්නේ. ඊයසදී කියපු දේවල් ටික පැස්ටි කරගත්තා නේද? එහෙනම් කට්ටියම කිඩ්ස් ක්‍රාෆ්ට් බලාගෙන හදන්නකෝ.